වර්තමානයේ පවතින තත්ත්වයන් අනුව මාහට උවමනාවක් තිබෙනවා බන්ධනාගාර තුල සිටින රැඳවියන්ට ඔවුන්ගේ යාළුවන්ට නෑදෑයන්ට හිතමිතුරන්ට ඔවුන්ගේ ආදරණීයන්ට යම් පණිවිඩයක් ලබා දීමට. ලියොනෙල් මෙසි සයින් කරපු ඔරිජිනල් ආජන්ටිනා ජර්සි එකක් දිනා ගන්න. ඕනෑම රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් මිලදීගෙන QR එක ස්කෑන් කර අදම තරගයට ඇතුල් වන්න. මූලිකවම දැනට වසරක් තිස්සේ පමණ බන්ධනාගාර තියෙන තත්ත්වයන් නිරීක්ෂණය කොට රැඳවියන්ගේ ගැටලු බැලීමේදී ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වුණේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව තිබීමයි. මේ අපි ගිය වසරේම හඳුනාගෙන පිළියම් නෙදීමට ආරම්භ කළා. එනම් පුරප්පාඩු 118ක් පමණ තිබුණු අතර කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා ආවේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිසුන්ට සිද්ධ වුණා රස පරීක්ෂක වාර්තා වෙනකල් අවුරුද්දක් විතර රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න. මේ වන විට ඒ රස පරීක්ෂක වාර්තා කඩනම් කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය 70කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. ඒ වගේම අගෝස්තු මාසයේ වන විට අලුත් යන්ත්‍ර සූත්‍රද මේ සඳහා පැමිණෙනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මාසකට රස පරීක්ෂක වාර්තා 7500ත් 9000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා අලුත් කාර්ය මණ්ඩල සහ පහසුකම් සමග. ඒ අපිට ආරම්භ කරන්න සිද්ධ වුණේ ජුනි මාසේ කාර්ය මණ්ඩල බඳවගෙන. ඒ නිසා මෙතෙන් සිට මාස 4ක් හෝ 5ක් යන කාලය තුල ඉතා ඉක්මනින් රස පරීක්ෂක වාර්තා ලබා දීමට හැකි වෙනවා. ඒ වගේම තමයි අපේ රැඳවියන්ගේ හිතවතුන් පැමිණිලි කරේ සුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10කට වඩා වැඩි වීම නිසා අභියාචනාධිකරණයේ අප ගොනු කිරීමට සිදුවීමෙන් තවත් අප ලබා ගන්නට කල් යනවා කියන කාරණාව. මේ කාරණාව අපි සලකලා බලලා එම නීතිය සංශෝධනය කළා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වර්ධි වලට මහාධිකරණයෙන් අප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරනවා. ඒ අනුව එයත් වේගවත් වෙනවා. මා මේ පැහැදිලි කරන්නට උත්සාහ කළේ මේ නිශ්චිත මොහොත වෙන විට බන්ධනාගාරවල යම් කූට අරමුණ ඇති පුද්ගලයන් විසින් අනිත් අයව මෙහෙवला කලබල කිරීම තත්ත්වයන් නැති වෙනවා. මා ඔබට කියන්නේ මේ කෙරෙහි ඉවසීමෙන් විශ්වාසයෙන් ඉන්න ඔබලාගේ ගැටලු විසඳන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා බන්ධනාගාර තුළ අධික තදබදයක් තියෙනවා. ඒ පහසුකම් ප්‍රමාණවත් නැහැ ඉන්න ප්‍රමාණයට. අපි ඒ පහසුකම් දෙන්න කටයුතු කරන ගමන්ම බන්ධනාගාර තදබද අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා. විශේෂයෙන්ම රස පරීක්ෂක වාර්තා ඉක්මන් කිරීම යන ආදී කරුණු හරහා. හැබැයි අපි සම්පත් දෙන්න ඒවා ගිනි තියනවා නම් විනාශ කරනවා නම් කීප දෙනෙක්ගේ කූට අභිප්‍රායකට කුමන්ත්‍රණයකට බාධාව ප්‍රශ්නේ එන්නේ ඇතුළේ ඉන්න රැඳවියන් වන ඔබලාටමයි. ඒ නිසා ඔබලාගේ දුක කරදරේ රැඳවියන්ගේ අපිට ඇහිලා තියෙනවා. ඒකට අපි අවශ්‍ය පියවර ගිය අවුරුද්දේ ඉඳන් ගන්න පටන් ගත්තේ. දැන් අපිට ඒකේ ප්‍රතිඵල තව මාස 3-4ක් ඇතුළත අත්පත් කරගන්නට පුළුවනි. මගේ පණිවිඩය වෙනුවේ රාජ්‍ය විසින් දැන් රස පරීක්ෂා වාර්තා ඉක්මන් කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් පියවර ගන්නා නිසා ඒ සම්බන්ධව රජයට සහාය වෙන්න ඇතුළත කලාකාරී ලෙස හැසිරලා තමන්ගේම සම්පත් විනාශ කරගන්නට එපා. ඒ වගේම සුළු දිනෙකගේ ඌමනාව වෙනුවෙන් ඔබලාව මෙහෙවෙන එක නවත්තන්න ඉතා ඉක්මනින් රස පරීක්ෂා වාර්තාද නීතිද සංශෝධනය වී ඔබලාට අප ලබා ගැනීමේ අවස්ථාව අපි අත්පත් කළා දෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සැලකිල්ලටගෙන කටයුතු කරන්නයි කියන එක තමයි මට ඔබලාට දෙන්න තියෙන පණිවිඩය.